ස්ට්‍රෝං ගැහැණියක් කියන්නේ පලිගන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම එයාට හිත රිදීමක් වුණොත් ඒවා කවර් කරන්න දඟලන ගැහැණු කෙනෙක් නෙවෙයි. එයා හිතින්ම නිදහස් කෙනෙක්. ඉතින් වෙනද වගේම ඔයගොල්ලෝ හැමෝම මම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් ආවේ ඇරියස් නැති ගැහැණු කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් එකතු වෙලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක. අපේ හිත රිදුනහම අපි කරන වැරදි දේවල් තියෙනවා. ඔයා බලන්න හොඳට ඔයත් මේ වගේ දේවල් කරනවද එහෙමත් නැත්නම් කරලා තියෙනවද කියලා. එහෙම කරලා තියෙනවා නම් හෝ එහෙම කරනවා නම් ඔයා අද ඉඳන් ඔළුවට දාගන්න ආයි මම මේ දේවල් කරන්නේ නැහැ කියලා. අපි බලමු මොනවද කියලා. අපි ගොඩාක් වෙලාවට silent revenge එකකට තමයි යන්නේ. ඔයා පිටතින් ඒක ඉග්නෝර් කරා වගේ පෙන්නුවාට ඔයා යට හිතින් ඔයා පරිගන්න බලනවා. අනිත් එක තමයි social media. ඊට පස්සේ social media හරහා ඔයාට hint pass කරන්න හිතෙනවා. මෙන්න මේ වගේ හිතෙනවා. මට කොහොමද කරේ? මාත් ඒ විදිහටම කරනවා කියලා හිතන එක. අද දෙන්නම් මටත් මේ දෙම කරානේ. මෙන්න මෙහෙම හිතනවා. එහෙම නේද? මොහොතකට හරිය හිතිලා තියෙනවා. එහෙම නේද? තමන්ටම අවංක වුණොත් ඒක දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් හින්දා ඔයාගේ ජීවිතේ ඔයා ස්ට්‍රෙස් වෙන එක කවදාවත් නවත්ත ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අපේ ජීවිතේ විවිධාකාර හැලහැප්පීම් සිද්ධ වෙනවා. අපි ඒවට දිගින් දිගටම රියැක්ට් කරන්න ගියොත් වෙන්නේ අපේ ඉනර් පීස් එක අපිටම නැති වෙන එක. ඒ කියන්නේ අපේ හිත කොච්චර සතුටකින් තිබ්බත් මේ පොඩි දේවල් හින්දා ඒක ඉබේටම නැති වෙලා යනවා. මං හැමදාම කියනවා වගේ ඔයාගේ හොඳ ක්වොලිටිස් කවදාවත් ඔයා තුලින් ගැලවිලා යන්න ඉඩ දෙන්න එපා. ඔයා වෙන්න හැමදාටම ඔයාවම කරලා තියාගන්න. ගැහැණියකට කාන්තාවකට ඇරියස් නැති වෙනවා කියන්නේ මිල කරන්න බැරි සුන්දර මිනිසෙක් බිහි වෙනවා කියන එක. මං කියනවා හැමදාම වගේ ගැහැණු කෙනෙක් ඇරියස් තියාගන්න එක හරිම කැතයි. ඒක එයාගේ චරිත පිළිඹු කිරීමක්. ඉතින් ජීවිතේ ලොකු ඇරියස් එකක් නැත්තම් ඒක ඒ මිනිස්යාගේ පුංචි හිනාවකින් හරි පේන්න ගන්නවා. ඉතින් ඔයාගේ ගෙදර එහෙමත් නැත්තම් වැඩ කරන තැන ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් ඔයාගේ පාසල ඇතුලේ වයස අදාළ නෑ කාන්තාවක් කියන්නේ කාන්තාවක් තමයි. ඉතින් කැම්පස් එක ඇතුළේ විවිධාකාර පාර්ශවයන් අපිට හම්බ වෙනවා. මේ තැන්වලදී ඔය සමහර කාන්තාවන්ව දකින පෞද්ගලිකව මම මගේ ජීවිතේත් අත්දැකලා තියෙනවා මේ ගෑණිව නම් මට පේන්න බෑ කියන දේ. ඉතින් ඔයාගේ හිතෙන් හිතලා බලන්න ඔයා එහෙම කාන්තාවක්ද කියලා. නැත්තම් ඔයා කාට හරි එහෙම කියලා තියනවද කියලා හිතන්න. ඇත්තටම ඔයා හිතින් හිතන්න මම කොහොමද අනිත් අයත් එක්ක ඉන්නේ? මම කොහොමද අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්නේ? මම අනිත් අයට සලකන්නේ කොහොමද? මේක තමයි හේතුව කියලා හිතන්න පුරුදු වෙන්න. කවදා හරි පරිණත වෙද්දි ඔයා වයසින් වැඩි වෙද්දි ඇරියස් නැති ගැහණියක් වෙන්න බලන්න. මොකද එහෙම මිනිස්සු තමයි මේ ලෝකෙට හිඟ. ඉතින් ඒකට හොඳට ඉගෙන ගන්න. ඔයාගේ ස්කිල්ස් ඔයා හදාගන්න, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියාගන්න, ලස්සනට අඳින්න, ආස ෆැෂන් සේරම ටික කරන්න, කැමති තැන්වල යන්න, Taman ආසම කරන විනෝදාංශයක් තෝරගන්න, Taman කැමතිම Tamanට Taman වෙලා ඉන්න පුළුවන් කොටිම ඔළුවේ කන්නේ නැති මිනිසුන් කිහිප දෙනෙකුගේ ඉන්නර් සර්කල් එකක් හදාගන්න, නිරෝගී වෙන්න, කොහොම හරි ඔයා ආස විදියට ඔයා ජීවත් වෙන්න. එතකොට කවදාවත් අනිත් ගැහැණු අය ගැන ඊර්ෂ්‍යා හිතෙන්නේ නැහැ. අනිත් අයට වල කපන්න අංචි අදින්න හිතෙන්නෙත් නැහැ. හින්ට් ගහන්න දුෂ්ටකම් කරන්න ඕන වෙන්නෙත් නැහැ. Taman ඉන්නේ මාර සතුටකින් කියලා සෝෂල් මීඩියා වලට පේන්න ජීවත් වෙන්න උවමනාවක් ඇති වෙන්නෙත් නැහැ. ඒක Tamanගේ හිතින්ම එන්න ඕන දෙයක්. අනිත් අයගේ ජීවිත දිහා බලලා හොල්ල ඉන්න හිතෙන්නෙත් නැහැ. මානසික පීඩනයකුත් මේ දේවල් වලින් ඇති වෙන්නේ නැහැ. කොටිම වයසට ගියාම Tamanට Taman ගැන පශ්චාත්තාවයක් ඇති වෙන්නෙත් නැහැ. දැන් හිතන්න ඔයාගේ ගමේ කැන්ටි කෙනෙක් ඉන්නවා. ඔයා සාමාන්‍යයෙන් ටිකක් කොටට ඇඳන් ගියොත් ඒ ඇන්ටි කොහොමද ඔයාට දේවල් කියන්නේ? එයා පරිණත වයසෙන් වැඩි ඇන්ටි කෙනෙක්. එතකොට එයාගේ ජීවිතේ නොලැබුණු දෙයක් හින්දා එයා ඒ වගේ හැසිරෙනවා ඇති. ඉතින් එහෙම ඇරියස් තියෙන ගැහණු ලෝකෙට මොනවා කිව්වත් හැසිරීමෙන් තමන්ගේ ඇරියස් කවර් කරනවා. පුළුවන් නම් කවදා හරි ටික වයසට ගිහින් පරිණත වෙද්දී අන්න එහෙම ගැහණියෙක් වෙන්න බලන්න. ඒ තමයි ගැහණු version එකේ උප්පරිමය. ඉතින් ඔයාගේ
ඔයාගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ කිසිම ඇරියස් එකක් තියාගන්න එපා. අද විඳින්න තියෙන ජීවිතේ අද විඳින්න. ඔයා ආස තැන්වල යන්න, ඔයා කැමති දේවල් කරන්න. ඔයාට පොඩි යාළුවෝ පිරිසක් ඉන්න අයත් එක්ක ඔයා ලයිෆ් එක එන්ජොයි කරන්න බලන්න. එතකොට නිකම්ම ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයත් වැඩ කරන තැන්වල එහෙමත් නැත්නම් පාසලේ එහෙමත් නැත්නම් කැම්පස් එකේ මේ විවිධ ස්ථානවල ඉන්න ඔයාට ලේබල් වැදිලා තියෙනවා නම් මේ ගෑණිව මට පේන්න බෑ කියලා ඔයාගේ හිතෙන් අහලා බලන්න. ඇයි ඒකට හේතුව කියලා. Tamanට හිතෙන්නේ නැහැ ඇත්තම කිව්වොත් Taman ගැන වැරද්දක්. ඒ වුණාට තනියම කල්පනා කරන්න. මම මිනිස්සුන්ට කොහොමද සලකන්නේ කියලා. ඉතින් ඔයා පරක්කු නැහැ. අද ඉඳන් හරි ඔයාව වෙනස් කරගන්න උවමනාවක් තියෙනවා නම් ඒක ඔයාට අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් තව වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.